කාලෙක ඉඳලා සැලසුම් කරන් හිටපු ගමනක් තමයි මේ මාදුගංගේ බෝට්ටු සවාරියක් යන එක. ඉතින් ගොඩක් අය දන්නවා මාදුගඟ කියන්නේ දැන් දේශීය විදේශීය සංචාරකයන්ගෙන් පිරී ගිය තැනක්. මාදුගංගේ බෝට්ටු සවාරියේ බලන්න බොහෝ දේ තියෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක් ගෙනෙන සංචාරයක්. ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක මාදුගංගේ සංචාරය කරන්න. බුද්ධි බෝට් සෆාරි ආයතනයෙන් තමයි අපි අද මේ සෆාරි එක සඳහා බෝට්ටුවක් වෙන් කරගත්තේ. ඉතින් අපි කණ්ඩායමේ 6 දෙනෙක් විතර හිටියා. ඉතින් අපි ඒගොල්ලන්ට කතා කරලා කිව්වා අපි මේ අහවල් වෙලාවට එනවා කියලා. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ ඒ වෙලාවට බෝට්ටුවක් සූදානම් කරලා තිබ්බා අපිට මේ බෝට් සෆාරි එක යන්න. ඉතින් ඒ අත්දැකීම අපි බලමු අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා යන් එන මාදුගංගේ මාදුගංගේ සංචාරයේදී ලබන්න පුළුවන් තවත් අත්දැකීමක් තමයි මේ ෆිෂ් තෙරපි කියන අත්දැකීම. ඉතින් මේ ස්ථානයට ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් පුංචි මුදලක් ගෙවලා විනාඩි කිහිපයක් මේ ෆිෂ් තෙරපි එකේ එක්ස්පීරියන්ස් එක අරන් බලන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම ගන්න ඕන අත්දැකීමක්. ලංකාවේ හැම තැනම මේ අත්දැකීම ලබා ගන්න බෑ. මේ මාදුගංගේ ආවොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම පුළුවන් මේ ෆිෂ් තෙරපි එක්ස්පීරියන්ස් එක අරන් බලන්න. ඉතින් ඒක අපේ අය නම් ඊටාම ඉහලින් අත්වින්දා. ඉතින් අපි ඔයගොල්ලන්ට තරදන කරන මෙතන යනවා එනවා නම් අනිවාර්යෙන් මේ ෆිෂ් තෙරපි එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. විශේෂයෙන් මාදුගංගේ යනවා නම් මේක යන්න ඕන තැන. ඔයගොල්ලන්ගේ අදහසක් තියෙනවා නම් මාදුගංගේ සංචාරය කරන්න බෝට්ටු සර්විස් එකක් ලබා ගන්න. ඉතින් ඒ සම්බන්ධව තොරතුරුත් අපි මේ වීඩියෝ එකේ ලබා දෙන්න. විශේෂයෙන්ම අපි කියන්න ඕන මේක ඔවුන්ගේ කිසිම ප්‍රවර්ධන වැඩසටහනක්වත් මුදල් ගෙවා ප්‍රචාරය කරන එකක් නෙමෙයි. අපිත් ආපු ලෙස තමයි මේ බුද්ධි බෝට් සෆාරි ආයතනය තෝරගත්තේ. ඉතින් ඔවුන් ඉතාම හොඳ සේවයක් ලබා දුන්නා. ඉතින් ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඉතාම මිත්‍රශීලී ගයිඩ් කෙනෙක් මඟ පෙන්වන්නෙක් අපිට ලබා දුන්නා. ඉතින් ඔහු අපිට තැන්වල විස්තර ඉතාම නිවැරදිව ඉතාම උනන්දුවෙන් ලබා දුන්නා. ඉතින් ඒ ගැනත් කියන්න ඕන. ඒ වගේම බුද්ධි බෝට් ආයතනයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් ඔවුන් සම්බන්ධ කරන ආකාරය අපි මේ වීඩියෝ එක ඇතුලේ ඔබට අනිවාර්යෙන් කියනවා. ඉතින් ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා නම් මාදුගංගේ සංචාරය කරන්න බුද්ධි බෝට් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ සංචාරය සැලසුම් කරගන්න පුළුවන්. හවස 6 මාරෙන් පස්සේ මේ ගස් ඔක්කොම කුරුල්ලොන්ගෙන් ඇහිලා තියෙනවා. ඉර අවුව බැස්සර පස්සේ තමයි කුරුල්ලෝ එන්නේ මේ දූපතට. තමන්නේ මේ ගගේ තියෙන හැම දූපතකම ඉන්න කුරුල්ලෝ හවසට මේකට තමයි එන්නේ. හවසට ආවන් පස්සේ ආය උදේ ඉර නගිනකම් මේ දූපතේ ඉන්නවා. ඉර නගිද්දි තමයි මේ දූපතෙන් යන්නේ. මේ වැත්තේ විලා එකක් පේ. ඒක තමයි මහල දූපත. ওই දූපත ඇතුලේ හොටෙල් එකකුයි විලා 4කුයි තියෙනවා.
පාවෙන අවන්හල් පාවෙන වෙළඳ සැල්වල අත්දැකීමත් මේ මාදුකගේ ගන්න පුළුවන් සංචාරයේදී බෝට්ටුවෙන් ඇවිල්ලා නවත්තන්න පුළුවන් මේ මාදුකගේ මේ දිය තලාව මැද්දේ වෙළඳ සැල් කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා මේ ප්‍රදේශයට ආවේනික ආහාර වර්ග, ඒ වගේම කිරල බීම, තැඹිලි, ස්නැක් එකක් මොකක් හරි ගන්නවා නම් එහෙම දේවල් ඒවා මිලදී ගැනීමේ හැකියාවත් මේ යම් යම් තැන්වල නවත්තලා තියෙන පාවෙන අවන්හල් වලින් කරගන්න පුළුවන්, පාවෙන වෙළඳසැල් වලින් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් වෙනස් විදිහක් අත්දැකීම් මේ සංචාරයට එකතු වෙලා. සමහර දුපත්වල මිනිස්සු ඉන්නවා. ජීවත් වෙන. ඒගොල්ලෝ සර්පයම අහුනන් පස්සේ කියලා දාලා තියෙන මේ දුපතට. ඒක නිසා තමයි මේකට නයි දුව කියන්නේ. මේ දුපතේ දැන් අයිතිකාරයම මහින්ද මාත්‍රාවේ ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් එලියන් වයින්. එයාගේ තමයි මේ දුපත. එයා මේක ගත්තේ අවුරුදු 6කට විතර කලින්. මේ දවස්වල අරගෙන මේකේ හොටෙල් එකක් හදන්න හැදුවේ. ඔය බෝම්බ ගහලා කොරෝනා ඇවිල්ලා ගෙස්ට් ආගමන් පස්සේ ඒක අතෑම දැම්මා. ඊට පස්සේ ඩොක්ටර් නැති වුණා. එයා නැති වුණාන් පස්සේ මේකේ ටෙම්පරරි බිල්ඩින් එකම ගහලා තිබ්බේ. ඒක ඔක්කොම ගලවගෙන අරගෙන ගියා. දැන් මේක ඇතුලේ කවුරුත් නැහැ, මේක දැන් පහළ දාලා තියෙනවා. මේ දුපතේට කොහෙවත් පාරක් නැහැ. කෝට්ටුව විතරයි ඉන්නේ. මේක එකක් හදලා තියෙනවා. 70 වගේ ඉතර කෝට් කරනවා. අඩේ මේ රැල්ලට මේකේ තියෙන පස් ඔක්කොම මේකෙන් කල් විතර ඉස්සරහ. මේකෙන් දේවාලය හින්දු දේවාලය. දේවාලේ අවුරුදු 100කට වඩා පරණ දේවාලය. කන දෙයියෝ. ඒ කියන්නේ මෙතන කලින් පස් ලොකුවට තිබිලා ඒ දේවාලයක් තිබිලා නේ. ගොඩක් ලොකුට නෑ. ගාන වගේ නෑවල දැන් කල් විතර පස් ඔක්කොම කල් විතර. මෙතන කුරුදු තලන විදිය තල්ලා පෙන්නනවා, කුරුදු ගැන කියලා දෙනවා, කුරුදු තෙල් ගන්න මැෂින් එක තියෙනවා, ඒක ගැන කියලා දෙනවා. බලන්න පුළුවන් කිව්වේ. කුරුදු තේ එකක් එහෙම බොන්න පුළුවන්. මොනවද විදිහට ගෙනාවෙත් නෑ වෙන්නේ. හලෝ හයි හයි හයි. අයිටි. වෙල්කම්. සීතල හින්දා කණිභාවනයට පත් වෙනවා. අර වාෂ්ප කණිභාවනයට පත් වෙලා ඉන්දි කියනවා වතුර බින්දුව වශයෙන්. වතුරයි එළියට පාලම් වෙලා තමයි එන්නේ. අපිට ඒක අතන ගියන් කරන්න පුළුවන්. ඒ දෙකම එකට මික්ස් වෙලා ඉන්නේ. අපිට වෙන් කරවා ගන්න පුළුවන්. මොකද කුරුදු කියන්නේ අනිත් තෙල් වගේ දෙයක් නේ. අනිත් තෙල් වලට බරක්. ඒක මේ සාමාන්‍ය තෙල් හැම තෙල්කම වතුර දැම්ම උඩ පාවෙන ඩීසල් එක. මේක නෑ. අපි ඒක සිංහලෙන් කියන්නේ සවුත්තු කියලා. සිංහල වචන සවුත්තු. සවුත්තු අපි කරන්නේ පළවෙනි ලේක උරගන්නේ. ගණපික් මේ පොරෝජ කොම්පෝස්ට් වලින් දැන් මේ පළවෙනි ලේක අපි ගන්න. මුල් ගහ වගේම තමයි මේකෙත් කිසිම දෙයක් මේ අපිට දාන්නේ හැමදේම ගන්න. අපි මේකට මේ ගන්නවා බ්‍රෝන්ස් පිත්තල කුරෙන් මසාජ් කරගන්නවා. පිත්තල කුරෙන් මසාජ් කරගෙන මේ ලියත් එක්ක තියෙන සම්බන්ධ කොට ලිහිල් කරගන්නවා. මේක යකඩ ගන්න හේතුව තමයි මේක යකඩ වලින් කරොත් මේක කළු පාටට කියලා සිලින්නේ. තලන කොකැත්ත. තලන කොකැත්ත වලට මේක ලේක කලර් දෙවෙනි ලේක කලර් ගන්න. මේක තමයි මේ එක්ස්පෙන්සිව් වෙඩි මේක තමයි මේ කුරුදු ගහෙන් ගන්න මේ වටිනාම කොටස තමයි මේක. දැන් හල්දි කරනවා. ඔරිජිනල් කුරුදු වල එළියට සුවඳ එන්නේ. දැන් ඕකේ එළියට සුවඳක් එන්නේ නැහැ ලොකුවට. දැන් ඔරිජිනල් කුරුදු හඳුන ගන්න පුළුවන්. දැන් අපි කඩේ ගන්න. දැන් මේකේ අර අහන කුරුවට ගන්නවා. අන්න හරි. මේකේ දැන් ඇතුලේ තමයි සුවඳ තියෙන්නේ. සිංහල. සීනි දාලා නැහැ. කිසිම සීනි තේගොල්ල කිසිම දෙයක් දාලා නැහැ. කොලෙස්ටරෝල් දියවැඩියාව ෆැට් බර්න් කරනවා. මේක හදන්නේ ඕගොල්ලෝ පුතු වනවද? ඔව් පුතු. මොනවද බලන්න.
දම්මන ඕනේ. මම මේ කුඩු කරලා උණු වතුරට දාලා. නෝමල් ගන්න වතුර තියෙන්නේ. ඊට උඩින්ම මීටරයක් වගේ තමයි ගඟේ වතුර වැඩි වෙන්නේ. ඊට මේ ගඟේ වතුර වැඩි වෙන්නේ. මාදුගගේ සංචාරය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ටත් පුළුවන් බුද්ධි බෝට් සෆාරි ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් මම දුරකථන අංකය කියන්නම් 075 60 88 769. ඉතින් 075 60 88 769 අංකයට කතා කරලා ඔයගොල්ලන්ට බුද්ධි බෝට් සෆාරි ආයතනය එහෙම නැත්නම් මාදු රිවර් සෆාරි ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් කවුරු හරි එනවා නම් බස් එකේ එනවා නම් බලපිටියේ හන්දියෙන් බැලලා බුද්ධි බෝට් සෆාරි ආයතනය හොයාගන්න පුළුවන්. පයින් යන දුර තියෙන. ඉතින් ඊටම පහසුවෙන් ඔයගොල්ලන්ට සෆාරි එකක් ඇරේන්ජ් කරගන්න පුළුවන් එයාලව සම්බන්ධ කරගත්තොත්. මාදුගංගේ සංචාරය කරනවා නම් ඔයගොල්ලන්ට නතර වෙන්න තැන් කොහෙද තියෙන්නේ කියලා ඔබ හොයනවා නම් අපි ඒ සම්බන්ධවත් වීඩියෝ එකක් අරන් ඉන්නම්. අපි කොහෙද නතර වුණේ, අපේ අත්දැකීම කොහොමද උනේ කියන එක. ඉතින් ඒ වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් පස්සේ අප්ලෝඩ් වෙයි. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා හිටියොත් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ තැන් සම්බන්ධ කරගන්න ඕන ආකාරය සම්බන්ධනොත් අපි මේ වීඩියෝ ඔබට අරන් එනවා. ඉතින් ඒකෙන්ද අපි ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. පැය 3කට ආසන්න කාලයක් අපි සෆාරි එකේ යෙදුණා. මාදුගංගේ හැමතැනම වගේ අපි සංචාරය කරා. ලොකු රවුමක් ගියා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එකකින් අපිත් එක්ක එකතු වුණේ. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් අරන් එනවා අපි කොහෙද නතර වුණේ, ඒ අත්දැකීම කොහොමද අපි ලබා ගත්තේ කියලා. කවුරු හරි මාදුගංගේ එනවා නම් ඒගොල්ලන්ටත් කොහොමද මේ පාස්කම් ලබා ගන්න කියන කාරණාවත් අපි මේ වීඩියෝ එකේ අරන් එන්නම්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Mama